උදේ 10ට විතර නැගිටින්නේ. ඔහොම හරියන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. එට ඉඳන් කිසි කෙනෙකුගේ සිගරට් එකක් බොන්නේ නැහැ. ලැජ්ජ නැද්ද එකයි සිගරට් කෑලි බොන්න? එකයි බයිසිකල් වල නැගලා යන්න. පස්සෙන් යන්න. කුලී වැඩක් කරලා හරි කමන්නේ හැන්දෑවි ගෙදර ඇවිල්ලා කරන්න තියෙන යුතුයකම් ටික කරලා. ඔය සමහර තාත්තලා බලන්නකො වැඩ ඇරිලා එනවයි යනවයි දෙකම එකයිනේ. තාත්තලා හිතන් ඉන්නේ පොරවල් ගියේ නැත්නම් අරුන්ට වෙරි වෙන්නේ නැහැ කියලා. කාටද යාළුවන්ට? කොල්ලොන්ටත් ඕක තියෙන ලෙඩක්. කොල්ලෝ හිතන් ඉන්නේ යාළුවෝ තරහ වෙනවලු ගියේ නැත්තම්. පුතේ හොඳට කල්පනා කරන්න. මට මාතර තරුණයෙක් කියනවා මෙහෙත් වැල්ලට කිට්ටුයිනේ. අමුදුරනේ පුදුම යාළුවෝ කන්දක්ලු හිටියේ. අසත් පුරුෂයන්ගේ අසුරේ ප්‍රතිඵලය තමයි පිරිඳ නැති වෙනවා, දරුවෝ නැති වෙනවා, දෙමව්පියෝ නැති වෙනවා, සමාජය නැති වෙනවා, පන්සල නැති වෙනවා. අන්තිමේ අපිත් නැති වෙනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? කවුද ප්‍රිය කරන්නේ?